තරුණ ළමයි ගොඩක් ආසයිනේ යාළුවලගේ මූණවල දැන් ලස්සනට තියාගන්න. මොකද දැන් පාඩම් කරලා මහන්සිලා මූණවල කැත වෙලා තියෙනවා. මහන්සි පාට තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම යාළුවන්ට ගොඩාක් හොඳ පැක් එකක් තමයි මම අද හදන්න කියලා දෙන්නේ. අපි බලමු ඒකට අපිට ඕන කරන ද්‍රව්‍ය මොනවාද කියලා. ගොඩක් දෙනෙක් දන්නවා මේ මොනවද කියලා. මේ තමයි කඩල පිටි. හැම පැක් එකක් වගේම ෆේස් එකට දාන ගොඩක් පැක්ස් හදන්න අපි පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් තමයි කඩල පිටි කියන්නේ. ඊට අමතරව අපි මෙතනදී පාවිච්චි කරනවා ෆ්‍රෙෂ් මිල්ක් සහ මී පැණි. ඉතින් අපි බලමු අපේ තරුණ ළමයිගේ මූණවල් තව ලස්සන වෙන්න පැහැපත් වෙන්න මේ අමුද්‍රව්‍ය තුන පාවිච්චි කරලා මම අද කොහොමද පැක් එක හදාගන්නේ කියලා. ඉතින් මෙතනදී අපි මුලින්ම කඩල පිටි ටික එකතු කරගමු. මම මෙතනදී කඩල පිටි තේ හැඳි 2ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට මී පැණි තේ හැන්දකුත් එකතු කරගමු. මී පැණි තේ හැන්දක් එකතු කර දැන් චුට්ටක් ඒක මික්ස් කරගමු. ඊට පස්සේ පේස්ට් එකට චුට්ට කිරි දදා අපි මේක දියාරු පේස්ට් එකක් නෙමේ තික් එකට තමයි හදාගන්න ඕනේ. මේ සැහැන්දක ප්‍රමාණික ෆ්‍රෙෂ් මිල්ක් තමයි මම මෙතනදී අරගත්තේ. අපිට මේකට යෝගට් පාවිච්චි කරන්න පුළුවන්, කර්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට ඝන පේස්ට් එකක් තියෙනවා. මේක ඇප්ලයි කරලා ඔයගොල්ලෝ විනාඩි 25ක් පැය භාගයක කාලයක් මුහුණේ තියාගෙන ඉන්න ඕන. හැබැයි ඔයාලා මේක ෆේස් පැක් එකක් දාගෙන කොයි වෙලේවත් කතා කරන්න යන්න එපා. හිනා වෙන්න එපා. පොඩ පාඩුවේ ඇස් දෙකත් හොඳට වහගෙන උඩ බෙලිය අතට මූණ තියාගෙන ඒ විනාඩි 25 පැය භාගයක කාලේ ඉන්න ඕන. එතකොට ඝන වෙලා අපි හිනා වුණොත් මූණ පල්ලෙහාට වැටුණොත් අපේ මූණ එතකොට එල්ලෙන්න පටන් ගන්නවා, හම රැලි වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි හැමතිස්සෙම ෆේස් පැක් එකක් දාලා හොඳට ඇඳට වෙලා උඩ බෙලිය අතට මූණ තියාගෙන රෙස්ට් එකේ ඉන්න කියන්නේ. දැන් මේ වගේ අපි බලමු විනාඩි 25ක 30ක කාලෙකින් පැහැ කොහොම වෙයිද කියලා. ඉතින් දැන් විනාඩි 20ක 25ක කාලෙකදී පස්සේ ඔයාලට පුළුවන් මේ ඔයාලා ගත්තු ෆ්‍රෙෂ් මිල්ක් වලින්ම චුට්ටක් අරගෙන මේකට පොඩක් ඉහලා මේක මේ විදිහට මසාජ් කරලා හිමීට ඔයාලගේ මූණ ෆ්‍රෙෂ් මිල්ක් වලින්ම ක්ලීන් කරගන්න. හැබැයි ෆේස් වොෂ් මුකුත් පාවිච්චි කරන්න එපා. එදා ඊට පස්සේ මුකුත් මූණට ඇප්ලයි කරන්න යන්න එපා. මේ ෆ්‍රෙෂ් මිල්ක් වලින්ම මේක හොදලා දාන්න. ඊට පස්සේ හොදලා පිරිසිදු වතුරිනුත් හොදලා තෙත මාත්තු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගේ රිසල්ට් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා අනිවාර්යෙන්ම තවත් මේ වගේ වටින දේවල් බලන්න, වටින දේවල් දැනගන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.